තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ කරු පෙනුණා. ඒ ඇරපු සද්දම් වලට කන් දෙක මගේ පිරුණා. එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ. අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ. එදා මට පෙනුනේ ඔබ හතුරෙක් වාගේ තාත්තේ. දෙවියන් වඳිනා දැතින් එපා වඳින්නම් තාත්තේ. ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා අත්ති දැන පුරා ගෙදරට වෙට්ටු දමාලා. අහුනාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා. දුන්නේ නැද්ද කන පැලෙන්න කේසියෙන් දමලා. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. දෙවියන් වඳිනා දැතින් එපා වඳින්නම් තාත්තේ. සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා. පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති රීති ගමලා. අතපසුකම් වුණොත් අපෙන් අඩිය පොළොවේ ගහලා. කෑ ගැසු හැටි මතකයි මට තරහෙන් මොරවාලා. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. දෙවියන් වඳිනා දැතින් එපා වඳින්නම් තාත්තේ. කරපු කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා. පේනවා ඒ සේරම කළේ අපේ හොඳටයි කියලා. කොයි ලෝකෙක හිටියත් ඔබ අප හැමගෙන් හිදිලා. තාත්තේ ඔබේ පිහිට අදත් තියේ අපට ලැබිලා. පිහිට අපට ලැබිලා. තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ